ඉංගිරියේ ඔරලෝසුවල මෙතන ඉංගිරියේ ප්‍රදේශවාසීන් ජල ස්නානය තමන්ගේ එදිනෙදා ජල අවශ්‍යතාවය සඳහා වසර 150කට අධික කාලයක් යොදාගත් ස්ථානයක්. ඉතින් මේ ස්ථානය අදටත් වසර 150ක් ගත වෙලත් මිනිසුන්ගේ එදිනෙදා ජල අවශ්‍යතා ඉෂ්ට කරගන්න තැනක්. ඉතින් ඔබට පේනවා මේකේ ඔරලෝසුවක හැඩයට තමයි මේ ස්ථානය ඉදි කරලා තියෙන්නේ. මේ පැත්තෙන් ඔරලෝසුවේ එක පටියකින් එනවා වතුර. ඒ වගේම අනික් පටියෙන් වතුර ගලාගෙන බහිනවා. ඉතින් මෙතන පොකුණක් හැඩයට රවුම් හැඩයට ඔරලෝසු මුහුණතේ හැඩයට තමයි ස්ථානය ඉදි කරලා තියෙන්නේ. ඉතින් ඒක පොකුණක්. ඒ පොකුණේ බිත්ති විශාල කළුගල් කුට්ටි වලින් අලංකාරව වෘත්තාකාර හැඩයට ඉදි කරලා තියෙන තැනක්. ඉතින් මෙතන උඩහා තියෙනවා මේ ජල මාර්ගය ගලාගෙන එන්නේ රක්ෂිත වනාන්තරයෙන්. ඒක නිසා පිරිසිදු ජල පහරක් තමයි මේ හරහා යන්නේ. ඉතින් මේ දවස්වල පොඩ්ඩක් පායන කාලේ නිසා ජලය පොඩ්ඩක් අඩුයි. නමුත් මේ ස්ථානයේ තවමත් අඛණ්ඩව නොකඩවා ජල සපයීමක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ ප්‍රදේශයේ අයට විශේෂයෙන්ම අපි ප්‍රදේශය කිව්වොත් එන ප්‍රදේශය කිව්වොත් ඉංගිරියේ ඉඳලා හොරණ දෙසට මීටර 200ක් 300ක් ගමන් කරනකොට තියෙනවා වම් අත පැත්තේ පොලිසිය තැපැල් කන්තෝරුව, ඊට පස්සේ තියෙනවා රිනවුන් කියලා මෝටර් ගරාජ් එකක්. ඒ මෝටර් ගරාජ් එකේ ඉදිරිපසින් තියෙනවා මාර්ගයක්. ඒ මාර්ගයේ මීටර 500කට ආසන්න දුරක් එනකොට හම් වෙනවා බුදු පිළිමයක්. ඒ බුදු පිළිමේ වම් පැත්තට මීටර 200ක් විතර එනකොට මේ සුප්‍රසිද්ධ ඔරලෝසු වල කියන ස්ථානය හම්බ වෙනවා. ඉතින් ඒක නිසා පානදුර, බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය, බුලත්සිංහල මේ පැත්තෙන් පාදුක්ක පැත්තේ වුණත් ඉතා පැයක වගේ කාලයක් තුල ඇවිල්ලා ස්නානය කරලා සතුටු වෙලා යන්න පුළුවන් ස්ථානයක්. ඉතින් අද අපි ඔබට අරගෙන ආවේ අපේ සංචාරක සටහනේ හොරණ ඉංගිරියේ පිහිටලා තියෙන ඔරලෝසු වල සම්බන්ධයෙන් තොරතුරක් තමයි අපි ඔබට අරගෙන ආවේ. ඉතින් මෙතනට එන්න, ඇවිල්ලා අපිරිසිදු කරන්න එපා, සතුටු වෙන්න, ස්නානය කරන්න, විවේකීව ගත කරන්න. දැන් මෙතන හරි පිරිසිදු තැනක්. අලුතෙන් ඉදිකිරීම් ටිකකුත් කරලා තියෙනවා මෙතන සංරක්ෂණය වෙන විදිහට. ඉතින් ඒක නිසා ඇවිදින අයට හොඳ අවස්ථාවක් ඉංගිරියේ ඔරලෝසු වල. ඔරලෝසු වල වසර 200කට ආසන්න කාලයක් ඉංගිරිය සොයිසවත්ත ප්‍රදේශවාසීන්ට ජල පහසුව සපයපු අලංකාර ස්ථානයක්. මේක වතුපාලකයන් ඉදි කරා කියලා තමයි තොරතුරු සඳහන් වෙන්නේ. ඉතින් ටිකක් වතුර තියෙන කාලෙට මෙතන වතුර වලින් පිරෙනවා ලස්සන තැනක්. ඉතින් ඔරලෝසුවක හැඩයට තමයි මේ පොකුණ ඉදි කරලා තියෙන්නේ. ඉතින් ඉස්සර රබර් වතු දැන්ටත් ශේෂ වෙලා තියෙනවා. රක්ෂිත වනාන්තරයක් මේ ජල මූලාශ්‍රය ආරම්භ වෙන රක්ෂිත වනාන්තරයකින් එහි ගලාගෙන එන පිරිසිදු දියදහර තමයි මේ ස්ථානය පෝෂණය කරන්නේ. ඉතින් මෙතන තමයි ජනතාව තමන්ගේ ජල අවශ්‍යතාවයන් ස්නානය රෙදි සෝදා ගැනීමට භාවිතා කරන්නේ. ඉතින් අද අපි කතා කරන්නේ තොරතුරු දක්වන්නේ මෙන්න මේ ස්ථානය ගැන.